අම්මා අද නම් මට හොඳටම සනීපනේ. අයියෝ අද ක්ලාස් එකකුත් තියෙනවා චංකී. කවුද මේ අද ක්ලාස් දැම්ම ටීචර්? අද මේ නත්තල් දවසනේ. හරේ අපේ හොඳටම අමාරුයි මටත්. අනේ චූටි ඔයාටත් සනීප නැද්ද? අද දෙන්නටම පන්ති යන්න වෙන්නේ නෑ වගේ. මාව වැටෙනවා මට අමාරුයි. හොඳටම අමාරුයි. චූටිත් ලස්සනට ඇක්ට් එක දෙනවා වගේ. අනේ අද වගේ දවසක ක්ලාස් යන්න පුළුවන්ද අප්පා? මේ නත්තල් දවසේවත් අපිට නිදහසේ ඉන්න නැද්ද අප්පා? චූටි අර වැඩියෙන් රඟපාන්න ගිහිල්ලා මගේ වැඩේ අවුල් කරයිද මන්ද? චංකී ඔයා සුප් එක බොනව නේද? ඕ අම්මේ බොනවා. හොඳටම කැස්සානේ මටත්. ටීවී එකේදී සද්දෙන් දාලා බලන්න බෑ. සද්දේ නැතුව රූප විතරක් බලනවා. අද වගේ දවසක රූප ටික හරි බලා ගන්න පුළුවන් වෙච්ච එක ලොකු දෙයක්. මං හිතුවා අර පන්තියට යන්නම වේවි කියලා. චංකි කෑම කෑව නේද? ඔව් අම්මේ මට වහන්සි මම නිදා ගන්නවා. අපෝ මරු කතාව. මේකේ සද්දෙත් අහන්න තිබ්බනම් මරු. මේ ආච්චිගේ සංගවිලා ගිය කේක් එක ආයෙත් එළියට ඇවිල්ලා තියෙන්නේ. ඔයාට හොඳටම උණයි කියලා අම්මා කිව්වනේ. උණනම් තියනවා තමයි. මම මේ පොඩ්ඩක් උදව් කරන්න ආවේ. Jingle bells, jingle all the way. La la la, la 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 la, la 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 la, la la la. අයියාගේ නත්තල් ලෙඩනුවාඩුව හරියටම හරි ගියා හොඳේ. හරේ අපේ චක්කියද මේ වැඩේ කරේ? චංකී ඔයා නියමයිනේ. ඔව් ඉතින් නත්තල් දවසේ අපිත් ගෙදර ඉන්න බෑ නැද්ද අයියේ? මම මේ නත්තලේ හැමෝගෙම ඉල්ලන්නේ සතා සිව්පාවන්ට ඒ වගේම සොබා දහමට ඔයාලා ගොඩාක් ආදරය කරන්න. එතකොට සොබා දහමත් ඔයාලට ආදරය කරයි. නත්තල්සියේ මං අම්මට බොරුවක් කිව්වා තමයි. එහෙම නැත්නම් මට නත්තල දවස් නිවාඩුවක් හම්බ වෙන්නේ නෑනේ. ඒකට කමක් නෑ චංකි. මොකද දෙමව්පියෝනත් තේරුම් ගන්න ඕනේ දරුවන්ව. එහෙම තේරුම් ගන්නේ නැත්නම් ඔයාලා හරි යාලට තේරුම් කරලා දෙන්න ඕනේ. එහෙනම් හැමෝටම සුබ නත්තලක් වේවා නේද චංකි? ඕ